සුබ දවසක් මගේ යාළුවා හැමෝටම my life මගේ YouTube channel එකට ඔයාලව අද සාදරයෙන් පිළිගන්නවා. ඔයාලා තාමත් මාව subscribe කරලා නැත්නම් subscribe කරලා එකතු වෙන්න. දැන් වෙලාව උදේ 6ට විතර ඇති. පේනවනේ ඉතින් අපේ මිදුල හොඳටම ජරා වෙලා තියෙන්නේ. මම මේ කරන්න යන්නේ උදේ පාන්දරම මිදුල ටිකක් අතු ගා ගන්න එක තමයි. අපේ ගෙදර මිදුල ගොඩක් වෙලාවට අතු ගාන්නේ අම්මයි තාත්තයි. මට නිවාඩු දවස් වලට මමත් අතු ගන්නවා. ගොඩක් වෙලාවට අපේ ගෙදර උදේ පාන්දරම කරන වැඩක් තමයි මේ මිදුල අතු ගා ගන්න එක. මිදුල අතු ගාලා අනිත් වැඩ පටන් ගත්තාම හිතට හරි සැනසීමක් දැනෙනවා. මිදුල දකින්නකොටත් ලස්සනයි, පිළිවෙලට තියෙනවා. ගෙදරට යන එන කෙනෙක්ට වුණත් ඒක හිතට ප්‍රියයි. ඒ හින්දා අපි ගොඩක් වෙලාවට උදේම මිදුල අතු ගන්නවා. මේ තියෙන ඉතින් මම අතු ගාගත්ත මිදුල. දැන් මම මේ අපේ වත්ත වටේ පුංචි රවුමක් දාන්න තමයි යන්නේ. මොනවද පිපිලා තියෙන මල් කියලා බලන්න. පහුගිය ටිකේ හොඳටම වැස්ස හින්දා මල් ගස් ගොඩාක් සවුත් වුණා. පිපිලා තිබ්බ මල් පොහොට්ටු ඔක්කොම වැටිලා ගියා. දැන් තමයි ආයෙත් මල් පිපීගෙන එන්නේ. ඔය ඉන්නේ අපේ ගෙදරට මේ දවස්වල ඇවිල්ලා ඉන්න අමුතු ටික තමයි. මෙයාලගේ වැඩේ ගස්වල කොළ ඔක්කොම ටික කාලා දාන එක. ඒ වුණාට ඉතින් කවදා හරි දවසක ලස්සන සමනලයක් කියලා මෙයාලා ඉතින් අපේ ලෝකේ ලස්සන කරනවා. දැන් මේ යන්නේ මම අපේ වත්ත පල්ලෙහාට. වත්ත පල්ලෙහා තමයි අපේ තාත්තා වගා කරන්නේ. පහුගිය දවස්වල තිබ්බ වැස්සත් එක්ක අපේ වත්තේ හිටවලා තිබ්බ එළවලු ඔක්කොම ටික සවුත් වුණා. මම මේක බලන්න තමයි යන්නේ. දැන් මේ ඔයාලට පේන්නේ අපේ මිරිස් වගාවට වෙලා තියෙන වැඩේ. මේ මිරිස් ගස් ටික හොඳට තිබ්බ වැස්සට කලින් වැස්සත් එක්ක ඔක්කොම කුණු වෙලා දැන් සවුත්තු වෙලා තමයි තියෙන්නේ. මේ තියෙන්නේ අපේ බටු කෑල්ල. ඔයාලට පේනවනේ ඔක්කොම ටික කුණු වෙලා තියෙන්නේ. ඉතින් එක ගහක්වත් අරගන්න විදිහක් නැහැ. ඔක්කොම ගෙඩිත් එක්කම කුණු වෙලා. තාමත් ගස් අතර වතුරත් එකතු වෙලා තමයි තියෙන්නේ. වලට පේනවා වැස්සෙන් ලොකු හානියක් වුණේ නැහැ මෙන්න මේ ටිකට නම්. මේ හරිය චුට්ටක් පොළව උස්ස ගතියක් තියෙනවා. මේවා හදලා තියෙන්නේ අපේ අම්මා අපේ ගෙදර කෑමට. බණ්ඩක කස්වල ගොඩනක කරල් හැදිලා තියෙන්නේ. මේ තියෙන්නේ මෑ කරල් වැල් ටිකක්. මේ වගේ දැන් මෑ කරල් හැදීගෙන තමයි එන්නේ. හැබැයි ඒවා පෙරලිලා තියෙන්නේ වැස්සට. ඔය ඉන්නේ තවත් එක්කෙනෙක්. මෙයාත් ඉතින් අපේ වගාවට හානි කරන කට්ටිය තමයි. මේ තියෙන්නේ බෝංචි. බෝංචි වල දෙක තුනකුත් අම්මා හදලා තියෙනවා. ඒ වගේත් දැන් ඔන්න බෝංචි කරල් හැදීගෙන තියෙන්නේ. මේ තියෙන්නේ අපේ වගාලින්ද. මේකෙන් තමයි අපි වැස්ස නැති කාලෙට වතුර ගහලා එළවලු හදන්නේ. වැස්සත් එක්ක සම්පූර්ණම ලිඳම මේ පිරීලා තමයි තියෙන්නේ. මේ අපේ තාත්තගේ ගම්මිරිස් වගාව.
මේකේ පළවෙනි පාරට තමයි ගම්මිරිස් කරල්මේ හැදෙන්න යන්නේ. අපේ ගෙදර වටේ තියෙන හැම ගහකටම වගේ තාත්තා ගම්මිරිස් වැලක් යවලා තියෙන්නේ. එතකොට ඉතින් නිකම්ම වෙන ඉඩකඩක් අවශ්‍ය වෙන්නේ නැතුවම ගම්මිරිස් ටිකක් අපිට ගෙදරදීම හදාගන්න පුළුවන්. කඩෙන් ගන්න එහෙම ඕනෙ වෙන්නේ නැහනේ. ඕක තමයි ඉතින් මේ දවස්වල අපේ වගාවේ තත්ත්වය. අදත් මගෙත් එක්ක එකතු වෙලා හිටපු ඔයාලා හැමෝටම ගොඩාක් ස්තුතියි. ආයෙමත් අලුත් දවසකින් ඔයාලා හම්බ වෙනකන් හැමෝම සතුටින් පරිස්සමෙන් ඉන්න.